මේ තියෙන්නේ මේ හොඳට පොඟවගත්ත උඳු. උඳු වැට ග්‍රෑම් 300කට රතු කැකුළු හාලු ග්‍රෑම් 300ක්. ඒ වගේම රතු නාඩු ග්‍රෑම් 100ක්. ওই තුනම හොඳට පෙඟෙන්න දාලා අපි කියමු හවස 5ට වගේ දැම්මොත් පහුවදා උදේ මේ 5ට 6ට වගේ හොඳට හොදලා අරගෙන තමයි මේ තියෙන්නේ. ඉතින් හොඳට පෙඟෙන්න ඕන. පෙඟුනහම තමයි මේක හරි සොෆ්ට් එකට එන්නේ. ඉතින් ඔයාලට කැමති නම් සුදු කැකුළු හාල් ඒ වගේම සුදු නාඩු භාවිතා කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම නාඩු හාල් එකතු කරගත යුතුමයි. එතකොට තව ඉතින් මේකට කිසිම මේ පාන් පිටි වර්ගයක් එකතු කරන්නේ නැහැ. මේක හරීම පෝෂදායී ආහාරයක්. ශක්තිය වඩවන දරුවන්ට එහෙම මේ උළුඳු කියන්නේ දෙකම එකයි. ඉතින් මේක නිතරම භාවිතයට ගන්න පුළුවන්. කිසිම මේ අහිතකරයක් නැහැ. ඒ වගේම මේ හරිම පෝෂදායී ආහාරයක්. ටික බෙන්ඩර් ජග් එකට දාගෙන හොඳට සිහින්ව අඹර ගන්න. ටික දාගන්න. කැට ගතිය නැති වෙන්න හොඳට සිහින්ව අඹර ගන්න. බෙන්ඩර් ජග් එකට දාලා හොඳට බෙන්ඩ් කරගන්න. තියෙන්නේ අර හොඳින් පෙඟුණු මේ උඳු ඇටයි හාලුයි මේ බෙන්ඩර් එකට දාලා හොඳට වතුර දාලා උකු මිශ්‍රණයක් හදාගෙන මේකට කිසිම පිපුම් කාරකයක් මේ එකතු කරගන්න ඕනේ නැහැ. උඳු ඇට හාල් හොඳට පෙඟුනහම මෙහෙම මේක හොඳට පිපෙනවා. එතකොට දැන් අපි එහෙම බෙන්ඩර් කරගත්තට පස්සේ මේක පැය 2ක් 3ක් හොඳට වහලා තියලා තියන්න ඕනේ පිපෙන්න. ඊට පස්සේ තමයි මේකට තෝස මිශ්‍රණයට අවශ්‍ය කරන දේවල් ටික ගන්නෙ. මේ එකතු කරන්නේ. අපිට තව මේකෙන් මේ පැණි වලලු ටිකක් උඳු වලලු ටිකක් හදා ගන්න ඕන මේ මිශ්‍රණයෙන්ම මේ කොටසක් අයින් කරගන්න. එහෙම එතකොට ඉඩ්ලි වලටත් ඊළඟට තෝසෙ මිශ්‍රණයෙන්ම දාන එක අපිට ඉඩ්ලි වලට පාවිච්චි කරන්න පුළුවන්. අර මේ උඳු වලලු හදනවා නම් තමයි මේ මිශ්‍රණයෙන්ම ටිකක් අයින් කරගන්න ඕනේ. වගේ පොඩි චාචියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරන්න. මේස හැන්දක් විතර. ඊට පස්සේ ඒකට අර සිහින්ව කපාගත්ත අබ ටිකක් එකතු කරන්න. අබ ඇට ටිකක්. සිහින්ව කපාගත්ත මිදිස් කරලක් ඊට පස්සේ මිදිස් කරල් දෙක තුනක් ඊට පස්සේ ඒක බැදීගෙන එනකොට මේ රතු ලුණු ටිකක් කරපිංච ටිකක් එකතු කරගන්න මේ තෙල් එකට. මේක රන්වන් පැහැයට බැදීගෙන එනකොට මේ වෙලාවේ හොඳට අර මේ පිටි මිශ්‍රණේ පිපිලා තියෙනවා. මේ බලන්න මේ බෝල වගේ හැදිලා තියෙනවා. මේ හොඳට මේ පිපිලා තියෙනවා මේ අපේ උණුදු මිශ්‍රණේ. ඒකට තමයි දැන් මම අර මේ චාචියක් ලිපේ තියලා මේ රතු ලුණු මේ මිරිස් කරල් අබ කරපිංච දාපු මේ වැදගත් එක මේකට හොඳට දාලා කලවම් කරනවා. අපි තව දෙයක් මතක තියාගන්න ඕනේ මේ මිශ්‍රණයට කිසිම පිපුම් කාරකයක් එකතු කරේ නැහැ. එතකොට මම මේකට මේ වෙලාවේදී තමයි අවශ්‍ය කරන ලුණු කැටවල මේ ලුණු කුඩු එකතු කරන්නත් පුළුවන්. ලුණු වතුර එකතු කරන්නත් පුළුවන්. මේ වෙලාවේ තමයි ලුණු වතුර ටික එකතු කරගන්නේ. මොකද අපිට මේ පිපෙන්න අවශ්‍යයි නම් හොඳට ලුණු එකතු කරන්න නරකයි. මොකද පිපුම් කාරක භාවිතා කරන්නේ නැහෙනේ. ඒ හින්දා දැන් මේක හොඳට කලවම් කරලා මේ තියලා මේ අපට අවශ්‍ය කරන තෝස ටික හදාගන්න පුළුවන්. මේකම මේ අපට පුංචි කප් වලට දාලා ස්ටීම් එකට දාලා ඉඩ්ලි ටිකකුත් හදාගන්න පුළුවන්. හරි. ෆෑන් එකක් ලිපේ තියලා අපි මේකේ පොල් තෙල් ටිකක් ගා ගන්නවා හොඳට. හොඳට පොල් තෙල් ටිකක් ගා ගන්න ඕනේ. රත් වෙන්න ඇරලා. ඉතින් අපි මේ අර රත් කරගත්ත ෆෑන් එකට මේ තෙල් ටික ගාලා ඊට පස්සේ අපේ මේ පිටි මිශ්‍රණය අපි මේකට දානවා.
හැඳි දෙකක් වගේ අපි මේකට දාලා හොඳට මැදින් තියලා රවුමට මේක හදා ගන්නවා. එහෙම. ඊපස්සේ අපි මේකේ මේ පේනවනේ මේ බබල්ස් හැදෙනවා මේ අපිට හොඳට. අපි මේක දැන් වහ ගන්නවා. වහලම ඕනේ තඹ ගන්න හොඳට. වහලා මුඩියෙන් වහලා තඹ ගන්නවා. මේ තමයි ටෝස් එකේ අවසානය. ඉතින් මේ බලන්න හරි ලස්සනට තියෙන හැටි මේ හිල් හැදිලා හරීම මෙලකයි මේක. උදේට හැදුවාම හවස 2-3 වෙනකනුත් මේ මෙලකට හොඳට තියෙනවා. මොකද කිසිම දෙයක් මේ භාවිතා කරලා නැහෙනේ. පිපුම් කාරක නැහැ. එතකොට පාම් පිටි නැහැ. හරිම මේ රසයි වගේම ගුණයි. ඉතින් ගෙදරක මේ වගේ දෙයක් සතියකට එකපාරක් හදලා දරුවන්ට දෙන්න.